අයිබෝන් අපි අද කියන්න යන්නේ ලස්සනට ඉන්න ඔයාව ඔයාටත් නොදැනීම කැත කරන පුංචි පුරුදු කීපයක් ගැන. මේවා වෙනස් කරගත්තේ නැත්නම් ඔයාට ඊටාම ඉක්මනින් වයසක පෙනුමක් ඇවිල්ලා ඔයා අවලස්සන වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ දේවල් වළක්වා ගන්න ඊටාම සරල ක්‍රම කීපයක් තියෙනවා. අපේ වීඩියෝ සම්පූර්ණයෙන්ම බැලුවාම ඔයාට තේරෙයි මොනවද ඔයා කරන්න ඕනේ කියලා. අංක 1. නිතරම මූණ අත ගෑම. අපි නොදැනුවත්වම දවසකට අපේ මූණ 40 වතාවක් විතර අපි අත ගන්නවා. මේකෙන් ඔයාගේ මූණේ දද කුරුලෑ ලප වගේ දේවල් ඇතිවීම ඉක්මන් කරනවා වගේම ඔයාගේ මූණ ඊටාම ඉක්මනින් රැලි වැටෙන්න හේතුවක් වෙනවා. ඉතින් මේකට මොකද කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ සුළු වැඩක්. ඔයාගේ මූණ අල්ලන්න හිතන හැම වෙලාවකම මාසයක් විතර යනකම් ඒක හිතලම නවත්ව ගන්න ඕනේ. මාසයකට පස්සේ ඒක ඔයාගේ මොළයට පුරුදුනහම මොළය විසින්ම ඔයාගේ මූණ අල්ලන එක වළක්වනවා. අංක 2. ඔයා එක පැත්තකින් විතරක් කෑම කන එක. මේක ගොඩාක් අයට නොදැනීම වෙන දෙයක්. ඔයා එක පැත්තකින් විතරක් කෑම හපනකොට ඒකෙන් ඔයාගේ මූණේ සමමිතිය වෙනස් වෙනවා. ඔයාගේ මූණේ එක පැත්තක් විතරක් හොඳින් වර්ධනය වෙලා අනෙත් පැත්ත අඩුවෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට මූණ ඇද වෙලා ලස්සනට ඉන්න ඔයා කැත වෙනවා. මේක නවත්ව ගන්නේ කොහොමද? හරිම සිම්පල්. ඔයා මතක් කරලා ආහාර ගන්න වෙලාවට දෙපැත්තෙන්ම ආහාර හපන්න පුරුදු වෙන්න. එතකොට ටික දවසක් යනකොට ඔයාගේ මූණේ ලස්සන හැඩය ආපහු හැදෙන්න පටන් ගන්නවා. අංක 3. කාමරය ඇතුළටම වෙලා ඉන්නේ. ගොඩාක් තරුණ ළමයින්ට දැන් මේක පුරුද්දක් විදියට තියෙනවා. මේ නිසාම ඔයාට ලැබෙන්න ඕන ඉරේලිය සමට නොලැබී යාමෙන් සමේ ටෙස්ටෙස්ටරෝන් මට්ටම පහළ ගිහිල්ලා සම ඉක්මනින්ම රැලි වැටිලා කළු වෙන්න පටන් ගන්නවා. නමුත් ඔයා උදෙන්ම පොඩ්ඩක් ඉරේලියට වෙලා ඉන්නවනම් ඒ කියන්නේ විනාඩි 20ක් විතර ඔයාගේ සම ලස්සන වෙන්න පටන් ගන්නවා. අංක 4. අවශ්‍ය ප්‍රමාණයට නිින්ද නොලැබීම. ඔයා සාමාන්‍යයෙන් පැය 8කවත් නිින්දක් ලබා ගන්න ඕනේ ලස්සන සමක් පවත්වාගෙන යන්න. ඒක නොලැබෙනකොට ඔයාගේ ඇස් කළු වෙලා ඇස් රතු පාට වෙලා මූණ කළු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාගේ කෙස් අකලට පැහෙන්නත් මේක හේතුවක් වෙනවා. ඉතින් මොකද ඔයා කරන්න ඕනේ? රැට නිදාගන්න ගියාම ඊටාම ඉක්මනින් නිින්දට යන්න. ඔයාගේ ෆෝන් එක පැත්තක දාලා නිදාගන්න පුරුදු වෙන්න. ඒ වගේම පැය 8 නිින්ද ලබා ගන්නත් පුරුදු වෙන්න ඕනේ. අංක 5. කෝපි සහ තේ පානය. කෝපි සහ තේ පානය කිරීමෙන් ශරීරයේ වතුර මට්ටම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තේ කෝපි වලින් ඔයාගේ නිින්දට බාධා ඇති කරන්නත් පුළුවන්. ඒකෙන් ඔයාගේ සම වියලිලා ඔයාගේ නිින්දත් නැති වෙලා ඔයාට වයසක පෙනුමක් ඉක්මනින් එන්න පුළුවන්. මේකට මොකද්ද කරන්න ඕනේ? තේ කෝපි වගේ දේවල් බොන එක අඩු කරන්න. ඒ වගේම කෝපි බොන හැම වෙලාවකම වතුරු බීදුරුවක් බොන්නත් අමතක කරන්න එපා. අංක 6. මේක ටිකක් අමුතු දෙයක්. ඒ තමයි ඔයා නිතරම කණ්ණාඩියෙන් බලන එක. මේක කොහොමද වෙන්නේ දන්නවද? ඔයා නිතරම කණ්ණාඩියෙන් බලද්දි ටික දවසක් යද්දි ඔයාට ඔයාගේ වැරදි අඩුපාඩු පේන්න ගන්න. ඒකෙන් ඔයාගේ මොළයට පණිවිඩයක් දෙනවා ඔයා ලස්සන නෑ. එහෙම නැත්නම් ඔයා අවලස්සන කෙනෙක් කියලා. මේක ඔයා නිතරම කරද්දි ඒක ඇත්තක් වෙන්න පටන් ගන්නවා. දැන් ඔයා කරන්න ඕනේ මොකද්ද? කොච්චර අවලස්සනට වෙන්නත් ඔයා ඒක අමතක කරලා හොඳ ආහාර ගන්න, ව්‍යායාම කරන්න, සතුටින් ඉන්න. ඒ වගේම ඔයාගේ ලස්සන තියාගන්න ඕනේ කරන විටමින් වර්ගත් ගන්න අමතක කරන්න එපා. ඉතින් ඒකෙන් ඔයාව ටිකෙන් ටික ලස්සන වෙන්න පටන් ගන්නවා. මේ වගේ දේවල් කරොත් ඔයාටත් ලස්සන තරුණ පෙනුමක් තියාගෙන ඉන්න පුළුවන්. ඔයා මේ වගේ තවත් දන්න දේවල් මොනවද කියලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ කින් නැවතත් හමු වෙමු. ආයිබෝවන්.